good morning කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් දැන් වෙලාව පාන්දර 5:00යි. අද දෙන්න ලෑස්තිලා ඉන්නේ පාන්දරම පොතුවිල වලට යන්න වැඩ කරන්න. ඉතින් අපි බලමු යන්නේ අතරතුරේ මොනවද වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට දිගටම ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. පට්ටම කරුවලක් තියෙන්නේ. ඉතින් හඳත් පායලා දැන් අපි මේ කරුවලේම යන්න පිටත් වෙන්නේ. පොතුවිල් ටිකක් දුර තියෙන නිසා වේරාණී යනවා. නැත්තම් ඊටම ටිකක් දවල් වෙන හින්දා වේරාණ මාරම කරුවලක් තියෙන. ඉතින් මේන් රෝඩ් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. යාළුවා ගියා පෙට්‍රල් ටිකක් ගහන් එන්න කියලා. යාළුවා බයිසිකලේ පෙට්‍රල් මදිය කියලා. ඒක මම දැන් මෙතන ඉන්නවා පෙට්‍රල් ටිකක් ගහන් එනකම්. අපි දැන් මේ හයිටම ඉන්නේ හොස්පිටල් හන්දිය අම්පාර. ඉතින් දැන් මෙතනින් තව කිලෝමීටර් 80ක් විතර යන්න තියෙනවා පොතුවිල වලට. පෙට්‍රල් වහලාද? පෙට්‍රල් වහලාද? ගවුවද? යා. එහෙනම් ටිකටම හම්බෙමු මේ වීඩියෝ එකත් එක්ක ඉන්න. මිදුම් ගතිය වැඩි අද පාන්දර හින්දා තමයි. ඒ කියන්නේ සාමාන්‍ය දවසවල කඩුව පාය. ඉතින් මේ වෙනකොට නම් දැන් පාර යන්තම් දුරට පේන මට්ටමට එළිය වැටලා තින්නේ. ඇත්තටම මේ තියෙන පරිසරය හරිම ලස්සනයි. එක පැත්තකින් කුඹුරු, එක පැත්තකින් වගා කරලා තියෙනවා. ඉතින් දැන් නම් පොඩ්ඩක් එළිය වැටලා තින්නේ. ඉස්සරහට යන් ඉතින් ඕම මොකද වෙන්නේ කියලා. ඉතින් මේ හරි දින වීඩියෝ ගාලක් මට ගන්න මොනයි කියලා හිතනවා. මොකද අර ඈතින් පේන වලාකුළුත් එක්ක ඉරේඩිය දැන් ටික ටික වැටිගෙන ඉන්නේ. වැටිගෙන ඉන්න ඉරේඩිය මාර ලස්සනයි. අර මේ රැස් වීදින ගතියක් වගේ මම දැක්කේ ඈතට. මම එකපාරට තමයි ඒක දැක්කේ. මේ හින්දා මට හිතුණා අනිවාර්යෙන්ම මේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අර ඔය බලන්න මේ රැස් වීදිනවා ඒ ගතියක් තමයි ඒකේ තියෙන්නේ බලාකුළු අතරේ. හරියට සන්ලයිට් ඇඩ් එක අපි දකින්නේ ඒ දවස්වල මේ සන්ලයිට් කවර් වගේ තියෙන්නේ. ඒ වගේ තමයි අර රේඩියේ පේන විදිය. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මම දැක්ක ලස්සනම view එකක් තමයි ඒක. ඉතින් මට හිතුනේ ඒක ගන්න ඕනේ කියලා පොඩි ක්ලිප් එකක්. රජුත් එක්ක මාරම් සීතලක් තියෙනවා. කරේ වදින තව ටික දුරක් තියනවා. සබ්කේනම් මේ පාන්දර තමයි කුරට එන්නේ. කුර බෙහෙත් ගහන්න කරන්න. ඒවට මේ වෙනවා. ඒ හින්දා ටිකක් හරි මේ වාහනේ වගේ යනවා වැඩි උදේ පාන්දර වුණත් මේ හරි. එහෙනම් ටිකටම ඉන්න
මේ වීඩියෝ එකත් එක්ක අපි යමු. කරේ පතු ටවුන් එකට ආවා. පොතුවිල වලට තවත් කිලෝමීටර් 45ක් තියෙනවා. එහෙනම් යා ඉන්නේ තම්බට්ටේ පාලමුඩ තාම නම් ඉර පේන්නේ නැහැ. දෙමුහුද මෙවට බලමු. දැන් තව පාලමක් තියෙන ඉස්සරහට ගියාට පස්සේ ඒකත් පෙන්වන්න. ඒකත් මාරම ලස්සනයි. ඉතින් මෙතන නම් තියෙන්නේ මොකක්ද දෙයක් නැහැ. අමාරු උදේ පාන්දර ඇවිල්ලා නිදිත් මතයි. ඒ හින්දා පොඩ්ඩක් ඉතින් නැවතුණා මෙතන පාලම ගාව. මගෙන් දැනගමු මොකද වෙන්නේ කියලාද. කොහොම සිටියාද කියන්නේ මොකද වෙන්නේ කියලා. කාද පොතුවිල යන ගමන පොඩ්ඩක් ගැන කියන්නේ. අපි දැන් උදේන් පිටත් වෙලා ඉන්නේ. දැන් තම්බට්ටේ තමයි අපි ඉන්නේ. බලමු ටිකක් ඉස්සරහට ලස්සන දැන් තියෙනවා. ලස්සන දැන් තියෙනවා. එලා ඊයන් පොඩ්ඩක් දැන් නම් ඉර පායගෙන එන්නේ. මුදින් බෝලව ගන්න ලස්සනයි. බෝට්ටුවක් ගිහිල්ලා එනවා. Let's go. Tampate, Tambiluwil. මේ පාලමත් අර පාලම වගේම තමයි මේ පැත්තෙන් තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මුහුද. මේ අපි ආදරලගේ පොතුවිල වල. Yes. මෙතන තව පොඩ දුරයි තිරික්කෝවිල් ටවුන් එකට. තිරික්කෝවිල් ටවුන් එකේ නම් ටික දුරක් යනවා පොතුවිල වල. එහෙනම් හම්බෙමු.
දැන් මං ඉන්නේ හරියටම ශ්‍රී ලංකාවේ නැගෙනහිර කෙරවලේ. ඒ කියන්නේ සංගමන් කන්ද සංගමන් පුටුව මෙන්න ඔයගොල්ලන්ට ගම පෙන්නන්න. ඒ වගේම අද හැමතැනම තියෙනවා මේ අද හැමතැනම තයි පොංගල්. මේ දින සංගමන් පුටුව අද තයි පොංගල් ඉඳන් මේ හරියේ මිනිස්සු දෙමළ මිනිස්සු ආදරණීය දෙමළ ජනතාව අද තයි පොංගල් දවස් සමරනවා. අහමින ඔයගොල්ලන්ට එක පෙන්න. අද තයි පොංගල් දවසින්ද අද හැම කෝවිලකම ලස්සනට සවසලා ඒගොල්ලෝම තයි පොංගල් දවස සමරනවා. ඉතින් එතනින් ගියාට පස්සේ මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර කෙරළ. ඒ කියන්නේ හිටම මම දැන් ඉන්නේ සංගමන් කුඩුව. තවදුර යන්න තියෙනවා පොතුවිල් වලට. මෙතන තව කිලෝමීටර් ගානක් තියෙනවා. හිටම කිලෝමීටර් ගානක් නම් මතක නෑ. යන්න තියෙනවා පොතුවිල් වලට. ඉතින් අපි යමු. මේ හරි දිගටම ඉතින් අලියටර ගහලා තියෙන වෙන්දර නම් ඉතින් ඉන්නවා යාළුවෝ පාර බලන්න පුළුවන් මට්ටමටම ඉඳන් නම් මේ දවස් ටිකේම පේන්නේ ඉඳිය නැහැ. බයි ඉස්සරහින් එහෙම ගහලා තියෙනවා අලි පාර මාරුනෝ කියන කොයි තියෙන්නේ බෝඩ් එකක්. ඉතින් මේ හරියෙන් අනිවාර්යෙන්ම පාර මාරු වෙනවා එහා පැත්ත මෙහා පැත්ත අලි. ඉතින් අපි යමු ඉස්සරහට තව මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ දිනට කිව්වත් වගේ දෙන කොමාරි පාලම මේකත් හරිම ලස්සන තැනක් තමයි මේ දේවරුවට මාරම ලස්සන තැනක්. ඉතින් මේකත් බලාගෙන අපි යමු පොතුවිල් වලට. යාළුවෝ නම් මගෙන් කරුණා. එහෙනම් ඉතින් අපි තව චුට්ටක් ගිහිල්ලා මගේ දරටත් ගිහිල්ලා බලමු. මගේ ඒරියකට ඇවිල්ලා තියෙන වැඩ කරන්න. ඉතින් සද්දයන් තයි පොංගල් ඉඳලා කෝවිලේ පූජාව ඔහොම තමයි අද උදේ ඉඳන්ම මේ වෙනකන් එන මග අතරතුරේ ගෙවුනේ. එහෙනම් තව ලොග්ගින් හම්බෙනකන් ජය. මම යනවා දැන් මෙතනින් එහාට වැඩ කරන්න මගේ ඒරියයි.